හරිම සන්තෝසයි. අදත් මං හිතන්නේ තාරවිල්ලුව කුසලතා පාසල අපේ ඉස්කෝලේට ඇවිත් තියෙනවා. නිකම්ම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. අපේ විද්‍යාලයේ සියලුම දරුවන්ට නිල ඇඳුම ලබා දෙන්නට තමයි අද ඔවුන් මේ පාසලට පැමිණියේ. මම හිතන්නේ පාසල් අතරින් නවමු අත්දැකීම් ලබා දෙන පාසලක් තමයි බණ්ඩාරනායක කුසලතා පාසල. වෙනස් ආරේ අත්දැකීම් දරුවන්ට උරුම කර දෙන්නට මහත් වෙහෙසක් දරන අපේ විදුහල්පතිතුමා, ඒ වගේම ඒ ආදරණීය දෙමාපියන්, දූ දරුවන් ඇතුළු සියලු දෙනා එක් වෙලා ධම්මාලෝක විද්‍යාලයේ දරුවන්ට නිල ඇඳුම් ලබා දෙන්නට ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම මම ප්‍රාර්ථනා කරනවා කුසලතා පාසලේ ඒ දරුවන්ට මේ වෙනස් කටයුතු කරමින් මේ ජාතියට පන්නරයක් වෙන මේ පාසලේ ඉගෙනීම ලැබීමට ඔබ පින් කරලා තියෙනවා. ඒ වගේම ඒ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට, ඒ දෙමාපියන්ට සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. අපේ ආදරණීය දූ දරුවන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවය සකස් කරන්නට අද දින පැමිණීම සම්බන්ධව ස්තුතියි. සියලු දෙනාට ජාතිය අධ්‍යාපනයේ නැවුම් අධ්‍යක්ීම් තිල්ල කරන ග්‍රාමීය පාසල් පද්ධතියේ ශ්‍රී ලාංකීය සන්නාමය දිනාගත් කුසලතා පාසල අදත් ඇවිල්ලා ඉන්නවා. ඔබත් එක්ක එකතු වෙන්න. ඒ තමයි අද වෙනස්ම අත්දැකීමක් ඔබට තිල්ල කරනවා. ඒ තමයි ධම්මාලෝක විද්‍යාලයේ ආදරණීය දූ පුතුන්ගේ මේ ගම් අතුරේ නවතන් වෙච්ච සියලු දෙනාට මුළු පාසලටම මහපු නිල ඇඳුම් ගෙනල්ලා තියෙනවා ඌන්ට දෙන්නට. ඉතින් මේ අපේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ ඒ වගේම ආදරණීය දෙමව්පියෝ සුබ පතන්න මේ සියලු දෙනා ඒක රාශී කරගෙන කුසලතා පාසලත් එක්ක අත්වල බැඳගෙන ධම්මාලෝක විද්‍යාලයේ ආදරණීය දූ පුතුන්ගේ හෙට දරුවා ਸਰවපකාරයෙන් සාර්ථක කිරීම තමයි එකම අරමුණ. ඉතින් අපි සුබ ප්‍රාර්ථනා කරනවා ධම්මාලෝක විද්‍යාලයේ ආදරණීය දූ පුතුන්ට ඔබේ ආදරණීය හෙට දවස මේ රටේ බාර ගන්න ඉන්න අනාගත මල් කැකුළු සරස විල්පත බණ්ඩාරනායක කුසලතා පාසලේ ආදරණීය ගුරුවරුන් දෙමව්පියන් සියලු දෙනා එකතු වෙලා අද දිනේ මේ සත්කාරක සේවාවට මුලපිරුවා දෙවැනි අදියරක් හැටියට. ඉතින් මේ තමයි පාසල ධම්මාලෝක විදුහල අඩිප්පල. ඉතින් මුළු පාසලම ජලයෙන් යට වුණා. ඉතින් ඒ යට වෙච්ච මුළු පාසලේම සියලු දරුවන් වෙනුවෙන් මහපු නිල ඇඳුම් ගෙනල්ලා තියෙනවා කට්ටියම. ඉතින් මේ ආවේ යලි ධම්මාලෝක විදුහල් මාතාවගේ ආදරණීය දූ පුතුන්ට ඔවුන්ගේ අධ්‍යාපනයේ කටයුතු සාර්ථකව කරගන්නට ඕන කරන ශක්තිය දෙන්න තමයි ඇවිල්ලා ඉන්නේ මේ විල්පත බණ්ඩාරනායක කුසලතා පාසලේ ආදරණීය දෙමව්පියෝ ආචාර්ය මණ්ඩලය. ඉතින් අද දිනේ වෙනකොට මහපු සම්පූර්ණ ඇඳුම් මුළු පාසලටම දෙනවා ලක්ෂ 5කට අධික ප්‍රමාණයක මුදලක් අපි මේ වෙනුවෙන් වැය කරලා තියෙනවා. ඉතින් උදව් කරපු හැමෝටම සහාය දුන්නු හැමෝටම සියලු දෙනාට තුති පුද කරනවා මේ අවස්ථාවේ විල්පත බණ්ඩාරනායක කුසලතා පාසල. ඉතින් මෙවැනි සත්කාරක සේවාවන් කුසලතා පාසල හැමදාමත් ජාතිය අධ්‍යාපනයට පණ පොවන පාසල. ග්‍රාමීය පාසල් පද්ධතියේ ශ්‍රී ලාංකීය සන්නාමය දිනාගත ආදරණීය විදු මාතාව විසින් මෙන්න මේ ආදරණීය දූ පුතුන් මේ සියලු දෙනා ඇවිල්ලා ඉන්නවා උන්ට දෙන්නට. ඉතින් අපි ඒ සමාජ සත්කාරක සේවාවට දායක සියලු දෙනාට